කළ පුද්ගලයෙක් මැසමිල්ටා ප්‍රදේශයේ අතෑරලා දාපු ගෙවල් වගේක් මිලදී ගන්නවා. මෙයා මේ ගරා වැටිච්ච පරණ ගෙවල් ආයෙත් යථා තත්ත්වයට ගන්න ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. මේ හැම ගෙදරක්ම මෙයා ලස්සනට හදාගෙන ගියා. මේත් එක්කම ඇන්ටෝනියෝට එක ගෙදරක් හම්බ වෙනවා. හැබැයි මෙතන අතීත කතාව නම් මෙච්චර හොඳ එකක් නෙවෙයි. ඇන්ටෝනියෝ කියන විදිහට මේ ගෙදර හිටපු එක පුද්ගලයෙක් එයාගේ නිදන කාමරේ හදිස්සියෙම මිය ගිහින් තිබුණා කියලයි. එක්තරා රාත්‍රියක ඇන්ටෝනියෝ මේ ගෙදර ඉද්දී එයාට තේරුම් යනවා මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. සැකයත් එක්ක ඇන්ටෝනියෝ තීරණය කරනවා මෙතනට පස්සේ වෙලාවක එන්න. මෙහෙම හිතාගෙන එළියට ගිහින් ගෙදර දිහා බලද්දී එයාගේ ඇඟ හිරිවැටෙන දෙයක් එයා දකිනවා. ගෙදර එළියට ඇවිත් ඇන්ටෝනියෝ උඩ තට්ටුවේ ජනේලෙ දිහා බලද්දී ගෙදර ඇතුලේ තිබ්බ ලයිට්ස් නිවෙන්න පත්තු වෙන්න ගන්නවා. හැබැයි මෙතනදී ඔයා ටිකක් අවධානයෙන් බැලුවොත් වීඩියෝ එක ටිකක් ස්ලෝ කරපුවාම අඳුරු හැඩරුවක් ගන්න මොකක් හරි නාඳුරන දෙයක් එතන ඉන්නව පේන්න තියෙනවා. ඒත් එයා කියන විදිහට ඒ ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ කියලයි. ඒත් ඇත්තටම ඒ මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. නත්තලට ටික දවසකට කලින් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් වෙන ටීනා උදේ පාන්දර 4ට විතර පල්ලියේ උත්සවයකට සහභාගී වෙන්න යනවා. මේ වෙලාවේදී මේ පල්ලියේ මිනිස්සු පිරිලයි හිටියේ. මේ හේතුව නිසා ටීනා පල්ලියෙන් එළිය තිබ්බ පුටුවක ඉඳගෙන හිටියා. එකපාරටම එයා වැටෙන් එහා පැත්තේ අමුතුම දෙයක් දකිනවා. Misas apagadas en un sitio de los árboles y un niño Rafael Serapia, Vicente, Juan, Mas, Cristo, Evanes, දැන් ටීනා මේක දකින්නවත් එක්ක බීතියටපත් වෙලා තියෙනවා. මේත් එක්කම එයාගේ නැරඹුම්කරුවෝ කියන්න අරගෙන තියෙන්නේ එයා අහම්බෙන් අස්වාභාවික දෙයක් කැමරාවට සටහන් කරගත්තා කියලයි. ඔයාලා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මැගී ගෑන් මෙන්න මේ භයානක වීඩියෝ එක සමාජ මාධ්‍යවලට මුදාහරිනවා. එයා මෙහෙම කරන්නේ මේ වීඩියෝ එකේ එයාට පැහැදිලි කරගන්න අමාරු දෙයක් සිද්ධ වුණ නිසායි. මැගී කියන විදිහට එයාට හිතා ගන්න බැරි ගොඩාක් දේවල් එයාගේ ගෙදර සිද්ධ වෙනවා කියලයි. නාඳුරන විදිහට දොරවල් ඇරෙන්න වැහෙන්න ගන්නවා වගේම නාඳුරන ඡායාවල් එයාගේ ගෙදර සැරිසරනවා ඇස් දෙකෙන්ම එයා දැකලා බීතියටපත් වෙලා තියෙනවා. මේ හේතුව නිසා මෙයාට රැට නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් එන්න ගන්නවා. ගෙදරට එන ආගන්තුකයන්ට මෙතන গুপ্ত ගතියක් තේරිලා තියෙනවා. මේ වීඩියෝ එකේදී මැගී ගෙදරට වෙලා එයාගේ හුරතල් පූසත් එක්ක කාලය ගත කරන ගමන් ඉන්නවා. මෙතනදී වෙන එක දෙයකට මෙයා ගොඩක් බය වෙලා තියෙනවා. මැගීගේ පූසව නාඳුරන විදිහට ඇදිලා යනවා රෙකෝඩ් වෙලා තියෙනවා. හැබැයි ඒ අදින දේ මොකක් වුණත් ඒක අපිට කාටවත් පේන්නේ නම් නැහැ. දැන් මේ වීඩියෝ එකේ මොකක් හරි අස්වාභාවික සාක්ෂියක් තියෙනවද? මේක සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. 2024 දෙසැම්බර් මාසයේදී මිචිගන් ප්‍රදේශයේ ජීවත් වෙන ලීසා ජෝන්සන් හදිසියෙම ඇහැරෙන්නේ ഘോഷාකාරී ශබ්දයක් ඇහුණු නිසායි. මෙයා නැගිටලා එයාගේ මොබයිල් ෆෝන් එක බලද්දී CCTV කැමරා එකෙන් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තිබ්බා. ඒකෙන් කියලා තියෙන්නේ චලනයක් සටහන් වුණා කියලයි. ඇඳෙන් නැගිටලා එයා මේ මොකක්ද කියලා බලන්න යනවා. සුදු පාට
ඕබ් එකකට සමාන දෙයක් ලීසගේ ගෙදර ඉස්සරහා පාවෙනවා පේන්න තියෙනවා. ලීසා මේ වීඩියෝ එක දානවත් එක්ක කියලා තිබ්බේ එයාගේ අවටින් නාදුරන බලයක් එයාට තේරුණා කියලයි. මොකක් හරි දෙයක් එයාගේ ළඟ තියෙනවා කියලා එයාට තේරුම් ගිහින් තියෙනවා. විනාඩියක් විතර මෙහෙම ඉද්දි අර පාවෙන ඕබ් එක ලීසගේ ළඟට එන්න පටන් ගන්නවා. කියන විදිහට එතන ගොඩාක් වෙලා ඉන්න එයාගේ ඇඟට අමුතුම දෙයක් තේරෙන්න අරන් තියෙනවා කියලයි. මොකක්ම හරි දෙයක් එයාව අල්ලනවා වගේ. ලීසට මේ දේවල් දැනුණත් කිසිම දෙයක් පේන්න නැති නිසා එයා ආයෙත් ගෙදර ඇතුළට යනවා. ගෙදර ඇතුළට ගියාට පස්සෙත් අර පාවෙන ඕබ් එක ඒ විදිහටම පාවෙන්න ගන්නවා. ලීසා මේ වීඩියෝ එක බැලුවට පස්සේ එයාට මේ කිසිම දෙයක් පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. මේත් එක්කම ලීසා හිතන්න අරන් තියෙන්නේ මේ ඕබ් එක එයාගේ ළඟින් ඉඳලා මිය ගියපු කෙනෙක්ගේ ආත්මයක් වෙන්න පුළුවන් කියලයි. ඒත් ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න.